අද මම කරන්න දාගත්ත වැඩ දෙක තුනක් තියෙනවා. මේකෙන් පළවෙනි වැඩේ තමයි අපේ ක්ලයන්ට් කෙනෙක්ගේ VR ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ පොඩි බග් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න ඕනේ. අනිත් වැඩේ තමයි මම කලින් ඩෙව් ඩයරි වීඩියෝ එකකදීත් ඔයාලට කිව්වා මේ මම කලින් අතහැරලා දාපු VR ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. අර මේ නිකන් ෆාම් සිමියුලේටර් එකක් වගේ. අන්න ඒ ප්‍රොජෙක්ට් එක අපව ඇදලා ගන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ ප්‍රොජෙක්ට් එකේ ඩෙවලොප්මන්ට් වැඩ ටිකක් අද මම පටන් ගන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් බලමු අපි එහෙනම් කොහොමද මම මේ වැඩ දෙක කරන්නේ කියලා. මම මේ ප්‍රොජෙක්ට් එකේ බග් එක ටෙස්ට් කරලා ඉවර කරා. ඉතින් VR ප්‍රොජෙක්ට්ස් වලදී ඔය ගොඩක්ම මේ Meta Quest වගේ standalone devices වලදී මේ වගේ frame rate එක සාමාන්‍යයෙන් යන්නේ 90 fps වගේ යන්නේ. ඉතින් මේ ආසන්නයේ frame rate එක අපි තියාගන්න උත්සාහ කරන හැම වෙලෙම. ඉතින් ඒ නිසා ගොඩක් performance පැත්ත අපිට බලන්න වෙනවා. මේක profile කර බලන්න ඕන performance මේක frame rate එක 90 fps වලට ආසන්නව තියාගන්න. ඉතින් මොකද මේවා ගොඩක් powerful devices නෙමෙයි. right දැන් PC VR වගේ ගත්තොත් ඒවා ගොඩක් powerful. හැබැයි standalone devices ගත්තාම ඒ තරම් powerful නැහැ. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වගේ performance ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න. මේ වගේදී පාවිච්චි කරන tools ගොඩක් තියෙනවා. දැන් එකක් තමයි මේ performance analyzer එක අපිට Meta Quest developer hub එකෙන්ම හම්බ වෙන. ඊට අමතරව තවත් මේ native tools උත් ගොඩක් තියෙනවා. අපි Unity එක පාවිච්චි කරනවා නම් Unity එකේ තියෙන profile එක සහ තවත් application ගණනාවක් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. ඉතින් මම ඉස්සරහට වීඩියෝස් කීපයක් අරගෙන එන්නම් මේ VR development ගැන. කලින් මම හිතන්නේ channel එකේ මම වීඩියෝස් දෙක තුනක් කරලා තියෙනවා. එතනින් පස්සේ ඒක continue කරන්න බැරි වුණා. හරි. එහෙනම් දැන් අපිට ඊළඟට තියෙන්නේ මගේ අර මම කලින් කිව්ව VR project එකේ වැඩ පටන් ගන්න. ඉතින් මේ project එකේදී මම කලිනුතර මතක් කරපු වීඩියෝ එකේදී ඔයාලට කිව්වා මේකේදී මම තනිකරම මේ AI තමයි පාවිච්චි කරන්නේ. AI tool එකක් පාවිච්චි කරලා තමයි මේකේ මේ ගොඩක් දේවල් කරගන්න උත්සාහ කරන්නේ. මොකද වෙලාව ඉතුරු කරගන්න ඕනේ ඉක්මනින්ම. ඒ නිසා මම ගොඩක් දුර ChatGPT එහෙම නැත්නම් Claude වගේ මේ වගේ අවශ්‍ය වෙලාවට බලලා AI tools වලින් තමයි code එක generate කරගන්නේ. ඉතින් ඒක එහෙම generate කරගෙන මම project එකට ඒක integrate කරගන්නවා. right අපි එහෙනම් බලමු කොහොමද මම මේ project එකේ වැඩ ටික පටන් ගන්න කියලා. අද එතකොට මට තියෙන මුලින්ම project එක create කරලා මේකට VR integration එක කරන්න. කියන්නේ XR interaction toolkit එක ඊළඟට OpenXR packages මෙන්න මේවා install කරලා project එක test කරන්න තමයි මම අද හදන්නේ. මොකද ලොකු කාලයක් නැහැ, පොඩි වෙලාවක් තියෙන්නේ. ඉතින් ඒ time එකේ ඒක කරන්න බලනවා. project එකේ වැඩ ටික මම පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම මුලින්ම කරන්නේ Unity project එකක් create කරගන්නවා. මේක මම පාවිච්චි කරන්නේ Unity 6 version එකක්, 6.2 version එකක්. ඊට පස්සේ render pipeline එක මම universal 3D render pipeline එක පාවිච්චි කරන්නේ. ඒත් එක්කම මේ ඔයාලා පේනවා ඇති මම මේක development වලට පාවිච්චි කරන Mac එකේ. ඉතින් මේක තමයි මේ MacBook Air එකක්. මේක තමයි මගේ primary device එක විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් VR development වලදී ඔයාලට කියන්න ඕන දෙයක් තමයි කවුරු කෙනෙක් අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් ඔයාලා ඇත්තටම මේකට මේ Windows computer එකක් පාවිච්චි කරන එකෙන් ඇත්තටම පහසුයි development. මොකද මේ අපිට කෙලින්ම දැන් Unity engine එක පාවිච්චි කරලා අපි develop කරනවා නම් අපිට ලේසියෙන්ම පුළුවන්කම තියෙනවා Unity engine එකේ project එක create කරලා අපි play button එක කියන්නේ Mac එක අපි මොනවද VR headset එක connect කරලා Unity එකේ play button එක press කරාට පස්සේ කෙලින්ම අපි develop කරන game එක නැත්නම් අපේ project එක VR headset එකත් ඒක ඒ විදිහට play කරලා බලා ගන්න පුළුවන්. අර නිකන් plug and play වගේ අන්න ඒ වගේ ක්‍රමයකට. හැබැයි Mac එකේ එහෙම කරන්න බෑ. Mac එකේ ඒ විදිහට කරන්න බෑ. අපිට කෙලින්ම මොකද කරන්න වෙන්නේ මේක build කරලා අපේ headset එකට app එක දාලා ඉවරලා තමයි test කරන්න වෙන්නේ. ඉතින් අන්න මේ ප්‍රශ්නේ තියෙන එක ටිකක් කරදරයි. හැබැයි මම Mac එක තමයි ඉතින් පාවිච්චි කරන්න කැමති. ඒ නිසා මම පාවිච්චි කරනවා. ටිකක් කරදර වුණත් මට ගැටලුවක් නැහැ. මට අර කෙලින් එක build කරගන්න පුළුවන්. cable එක connect කරලා තියෙනවා. නැත්නම් AR link එක හරහා සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් Windows පාවිච්චි කරනවා නම් ඇත්තටම වැඩේ ලේසි. beginners වලට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි ඔක මේ හොඳ කම්පියුටර්ස් මොන වගේ කම්පියුටර් එකක්ද ඕනේ කියන එක. ඉතින් ඇත්තටම එහෙම නෙමෙයි. දැනට ඔයාලා ගාව තියෙන එකෙන් පටන් ගන්න. එකෙන් පුළුවන් විදිහට බේසික්ස් හදාගන්න පොඩි ප්‍රොජෙක්ට්ස් කරලා. මොකද අපි එකපාර ලොකු දේවල් කරන්නේ නැති නිසා. ඊට පස්සේ ඔයා එක පාත් එකක් තෝරගෙන ඉස්සරහට යනකොට ඒකට ගැලපෙන විදිහට ඔයාගේ PC එක හදාගන්න ඔයා earn කරන විදිහට. හරි අපි project එක පටන් ගමු. මම අලුත් project එකක් create කරගන්න තමයි මේ හදන්නේ. හරි ඔන්න මගේ project එක create වෙනවා. ඉතින් මේ project එක මම දාගන්නත් ඕනේ මේ Git එකට. මම GitHub desktop තමයි පාවිච්චි කරන්නේ මේ MacBook එකේ.
මම දැම්ම දාගන්නේ නැහැ. තව ටිකකින් ඒ වැඩේ කරගන්නවා. දැනට මම ප්‍රොජෙක්ට් එකේ බේසික් සෙටප් එක හදාගන්න තමයි හදන්නේ. මුලින්ම අපිට ඕන වෙන්නේ මේකේ VR integration එක OpenXR packages පාවිච්චි කරලා ඊට පස්සේ ඊළඟට මට ඕන වෙනවා XR interaction toolkit එකත් install කරගන්න. හරි. ඔන්න මගේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට මම ස්ටෙප් බයි ස්ටෙප් වගේ මේකේ ගයිඩන්ස් එකක් ඔයාලට දෙන්නේ නැහැ. මම පළවෙනි පාර්ට් එක හදලා ඉවර වෙලා ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක ටෙස්ට් කරනකොට තියෙන්නේ කියන එක. මම මුලින්ම කරන්න හදන්නේ මම කලින් කිව්වා වගේ OpenXR package එක install කරගන්න එක. ඉතින් මෙතනදී පාවිච්චි කරන්නේ මම Unity ලගේ මේ OpenXR packages තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට ඕන Meta ලගේ තියෙන වෙනම SDK එක Unity එකට support කරන ඒක අරගෙන development වැඩ පටන් ගන්නත් පුළුවන්. මම පාවිච්චි කරන්නේ OpenXR package එක. ඉතින් අපිට ඒක install කරගන්න ඕන. මුලින්ම අපි ඒ දේවල් ටික කරගමු. ඉතින් ඔයාලා දන්නවා මේ දැන් මේ VR එකකට අපි build කරනකොට මොන වගේ මේ කියන්නේ platform එකකට අපි build කරන්න කියලා සමහර අය අහනවා. ඉතින් මේකෙදි විශේෂයක් නැහැ. මේක සාමාන්‍ය Android device එකම තමයි මේ VR headset එකක් කියලා කියන්නේ. Android device එකම තමයි. ඉතින් මේකට අපිට APK එකක් තමයි build කරන්නේ. right මම මේ වෙනකොට මගේ project එකේ XR plugin management හරහා OpenXR package එක install කරගෙන ඊට පස්සේ ළඟට XR interaction toolkit එකත් install කරගත්තා. දැන් මම හිතනවා project එකේ basic XR settings ටික හරි. මට දැන් කරන්න තියෙන්නේ පොඩි sandbox scene එකක් හදාගෙන මේකේ මේ app එක build කරලා VR එකේ test කරන්න headset එකේ test කරන්න තමයි. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් crucial step එකක්. මොකද අපි එතනින් එහාට දේවල් කරන්න කලින් අනිවාර්යයෙන්ම test කරගෙන ඉන්න ඕන app එක build කරලා මේකේ හරි විදිහට එක VR එකට ගැලපෙන විදිහට open වෙනවද සහ basic interactions වැඩ කරනවද කියන එක. right අපි නම් පොඩි demo scene එකක් sandbox scene එකක් හදාගමු. දැන් අපේ app එක build වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු ටික වෙලාවක් යයි. ඔයාලා දන්නවා Unity එකේ පළවෙනි build එක දානකොට ඒකට ටික වෙලාවක් ගන්නවා වැඩිපුර. එතනින් පස්සේ අපි දෙවෙනි build එක තුන්වෙනි build එක දානකොට ඉක්මනින් build එක අපිට build වෙලා යනවා. ඉතින් අපි පොඩි වෙලාවක් බලාගෙන ඉමු build එක. මම build and run කියන method එක දුන්නේ. එතකොට app එක build වෙලා කෙලින්ම headset එකේ install වෙනවා. ඒ අතර කියන්නම් දැන් සමහර කෙනෙක් ගොඩක් වෙලාවට මේ හිතනවා මේක ඒ කියන්නේ VR developments පටන් ගන්න VR headset එකක් අනිවාර්යයෙන්ම ඕනෙම කියලා. එහෙම එකක් නැහැ. ඔයාලට පුළුවන් මේකේ තියෙනවා device simulator එක වගේ. ඒ කියන්නේ අපේ game simulate කරන්න තියෙන්නේ අපේ device simulator එක. Unity එකේ. ඉතින් ඒ වගේම අපිට තියෙනවා XR simulator එක. අපිට XR simulator එක පාවිච්චි කරලා දැන් අර immersive experience එක ගන්න බෑ. ඒක හරි. හැබැයි development වලට ඉගෙන ගන්න අපිට XR simulator එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක සෑහෙන හොඳයි. ඒක අනිවාර්යයෙන්ම recommend කරන්න පුළුවන්. ඒක මේ beginners ලා විතරක් නෙමෙයි. හරිද? හැමෝම ඉන්ඩස්ට්‍රි එකේ පාවිච්චි කරනවා. හදිස්සියට පොඩි පොඩි දේවල් ටෙස්ට් කරගන්න. දැන් ඔන්න අපේ build එක ready වෙලා තියෙන අපිට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මම VR headset එක දාලා මේක ටෙස්ට් කරලා බලන්නම් play කරලා. ඒත් එක මම මේකේ screen recording එකක් දාන්නම්. කොහොමද මේක අපේ sandbox scene එක තියෙන කියන එක මම screen recording එකක් දාන්නම් මේ වීඩියෝ එකේම පැත්තකින්. right අපි ටෙස්ට් කරලා බලමු එහෙනම්. මම හදාගත්ත basic scene එකේ මේ VR interactions වැඩ කරනවද කියලා. හරි ඔයාලා පේනවද දැන් අපේ scene එක build වෙලා තියෙන්නේ. මම හදපු sandbox scene එකක් පේන්න තියෙනවා. හරිම simple scene එකක්. ඒ වගේම මගේ controllers දෙක පේන්න තියෙනවා. ඉතින් මට මේක පාවිච්චි කරලා controllers පාවිච්චි කරලා right control එකේ joystick එකේ මට පුළුවන් මේ වගේ අපි මේකට කියනවා snap turn කියලා. snap turn විදිහට මේ වගේ මට turn කරන්න පුළුවන්. එතක මගේ left control එක පාවිච්චි කරලා මේක joystick එකෙන් මට පුළුවන් මේ වගේ continuous movement එකක් කරන්න joystick එකෙන්. right. දැන් මෙන්න මේ දේවල් ටික වැඩ කරනවා කියන්නේ අපිට මේ වගේ scene එක ඇතුලේ ඇවිදින්න කරන්න පුළුවන් කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ starting point එකේ වැඩ ටික හරියටම හරි. ඒ කියන්නේ VR interaction එක කියන්නේ OpenXR package එක ඊට පස්සේ ඊළඟට XR interaction toolkit right මෙන්න මේ වගේ දේවල් ටික ඔක්කොම හරියට වැඩ කරනවා. ඒ වගේම මගේ app එක කිසිම
error එකක් නැතුව ප්‍රශ්නයක් නැතුව build වෙනවා. ඒක මට VR headset එකේ play කරන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට මට දැන් development වැඩ ටික කිසිම ප්‍රශ්නයක් නැතුව පටන් ගන්න පුළුවන්. මේ දක්වා කරපු දේවල් ටික git එකට push කරගෙන GitHub බරහ git එකට push කරගෙන මගේ repository එකට එතනින් එහාට මට development වැඩ ටික කරන්න පුළුවන්. right එහෙනම් කොහොම තමයි ඔන්න අපේ අද දවසේ අපි build එක හදාගත්තේ. right ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපි අද දවසේ මගේ dev diary එකෙන් බැලුවේ. ඉතින් ලොකු දෙයක් කරේ නැහැ. අපි කරේ මගේ project එකේ basic මේ VR interactions setup කරගත්ත එක තමයි කරේ. ඉතින් අපි ඊළඟ දවසේ dev diary එකෙන් බලමු මේ project එකේ මුලින්ම මට කරන්න වෙන කොහොමද මේකේ දැන් player එකේ controlling part එක හරි කොහොමද අපිට මේකේ තියෙන XR origin එක පාවිච්චි කරද්දී player එකේ movement එක grab කරන දේවල් ඔය හැමදේම අපිට enable වෙලා තමයි තියෙන්නේ. ඒවා අපි දැන් setup කරන්න ඕන කමක් නැහැ. අපිට දැන් ඊළඟට මේකේ systems ටික game එක ඇතුලේ තියෙන පොඩි පොඩි systems ටික define කරගන්න ඕන. ඊළඟට මේකේ තියෙන main mechanics මොනවද? අනේ දේවල් ටික define කරගෙන අපි ඒවා implement කරන්න පටන් ගන්න තමයි ඕනේ. right අපි ඒවා බලමු එහෙනම් කොහොමද මම ඒ දේවල් කරන්න කියලා ඊළඟ dev diary එකෙන්. අද දවසේ එහෙනම් අපි dev diary එකේ වැඩ ටික ඉවර කරමු. හැමෝටම thank you very much අද වීඩියෝ එක බලුවට.